අයිබෝර් සුබ දවසක් මම දමිත් පෙරේරා රට සමග අපීකට සංවිධානයේ සභාපතිවරයා. ඉතින් අදත් මම කතා කරන්න ආවේ මේ දවස්වල මේ කෑෂ් ආයතනයත් එක්ක මේ ෆෙයා ඩෙබිට් කලෙක්ෂන් කියන කලෙක්ෂන් ඒජන්සිය. හරිද මේ දවස්වල මිනිසුන්ට එවනවා මේ 388 සහ 398 කියන වගන්ති දෙක දාලා මම එක මහා සාපරාධී නඩුවක් කියලා මේක මිනිසුන්ට මේ ගෙවල් දොරවල් අත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම මේ අවුරුදු ගානකට හිරේ දාන්න පුළුවන්. මේක සාපරාධී වරදක් කියලා ලොකු මවාපෑමක් කරලා මේ මිනිසුන්ව බය කරන්න. මහත්යෝ ඒ වගේ ජරා වැඩ කරන්න එපා. මොකද අපි කැඳුම් කරු විමුක්ති කල්දේර කිව්වා වගේ heart attack ඇදිච්ච heart attack තියෙන මිනිස්සු ඉන්න පුළුවන්. ඉතින් මිනිස්සු මැරෙනවානේ මහත්යෝ ඔයගොල්ලෝ ඔය කරන බොරු දේවල් වලින්. මං කියන්නම් දැන් මේ 388 සහ 398 කියන්නේ මොකක්ද කියලා මේ වගන්ති ටික. 388 කියන්නේ මොකද්ද? 388 කියන්නේ වංචාව කියන එකනේ. ඉතින් මේ මිනිස්සු ඕගොල්ලන්ට මේ කළා තියෙන වංචාව හරිද? මේ වංචාව කියන එක අපි ගත්තොත් මම දැන් මේකේ විස්තර හොයාගත්තා. මේ වංචාව කියලා කියන්නේ මෙතනදී බොරු තොරතුරක් දීලා. ඒ කියන්නේ ඒ 388 තියෙන වගන්ති වලට තියෙන විදිහට මම මේ කියන්නේ හොඳේ. බොරු තොරතුරු දීලා. එතකොට ඒ කියන්නේ බොරු ඩෙන්ටි කාඩ් එකක් හරි බොරු ඇඩ්‍රස් එකක් හරි එහෙම නැත්නම් ඒ වගේ බොරු මොකක් හරි ලියකියවිල්ලක් දීලා ඔන්න ලෝන් එක ගත්තා නම් එතන වංචාව. හැබැයි ඉතින් මේ මිනිස්සු ඇත්ත ඩෙන්ටියක් දීලා නම්. හරිද? හරි ඇඩ්‍රස් එකක් දීලා නම්. එතකොට හරි account number එකක් දීලා නම්. හැමදේම දීලා නම් කොයිද මහත්වෝ එතන වංචාවක් ඉන්නේ? හරිද? ඒක පළවෙනි කාරණාව. එතකොට 398 කියන වගන්තිය. සොරකම. මෙතන සොරකම සිද්ධ වෙලා නැහැ. හරිද? සොරකම කියන්නේ ඔයාලගේ අවසරයකින් තොරව ඔයාලගේ මුදල් හෝ ඔයාලගේ වස්තුවක් හෝ අනවසරයෙන් ළඟ තබා ගැනීම තමයි සොරකම කියලා කියන්නේ. එතකොට දැන් ඔයගොල්ලන්ගේ අනවසරයෙන්ද මේ මිනිස්සු මේ ලෝන් අරන් තියෙන්නේ. ඕගොල්ලෝ මේ ඇප්ලිකේෂන් එකක් දීලා මේ මිනිස්සු එහෙමනේ අරගෙන තියෙන්නේ. ඉතින් එතන කොහෙද සොරකමක් ඉන්නේ? අනවසරයෙන් මේ ඕගොල්ලන්ගේ දීපලක් හරි මොකක් හරි තියාගෙන ඉන්නවා කියන්නේ. ඇයි මේ අනපනත් බොරු කරන්නේ මිනිසුන්ට? මේ ඔච්චර මේ අනපනත් විකෘති කරන්න එපා මහත්වෝ. ඔක හරි වැරදි දෙයක් හොඳේ. එතකොට ඒකයි මේ තව එකක් කියන්න ඕන. මහත්වෝ මෙන්න මේ 52 කියවන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්නකෝ මේ 2017 අංක 12 විදේශ විනිමය පනත. හරි. ඒක පොඩ්ඩක් කියවලෙන්නකෝ. මේකේ තියෙනවනේ ඕගොල්ලෝ දන්නව ඇතිනේ 1988 අංක 30 දරන බැංකු පනතේ කියනවා මේ ලංකාවේ ලියාපදිංචි විදේශ බැංකු වලට හැර හරිද ලංකාවේ ණයට දීම තහනම් කියලා. ඉතින් ඔයගොල්ලෝ software company විදිහට ඇවිල්ලා මේක ලංකාවේ මෙහෙමයි ඔයගොල්ලන්ගේ ලංකාවේ ඉන්න CEO ලා එතකොට ඒ ගේම් අපි දන්නවා. හරි. එතකොට මේ ලංකාවේ CEO ලා පොඩි CEO ලා දාගෙන ඔයගොල්ලෝ කරන්නේ. එතකොට ඒක ඒ ව්‍යාපාරේ පවත්වාගෙන යන්නේ ලංකාවේ පුද්ගලයෙක් නේ. ඒක හින්දා අපිට මේක නීතියානු කූලයි එහෙම කියලා මේ අර සමාගම් මැදුර ඇලෙක්සැන්ඩර් ප්ලේස් එකේ ඒ ලියාපදිංචි කරලා ඒගොල්ලන්ට උපදෙස් දෙන ඔක්කොම කරන ඒවා අපි ඔක්කොම දන්නවා මහත්තයෝ. ඉතින් ඒක හින්දා මේ ඕගොල්ලෝ මොන ගේම් ගැහුවත් ඕගොල්ලන්ගේ හැමදේම අපි දන්නවා. අනිත් එක මම මේ කියන්න ඕන විශේෂයෙන් මම මේ වීඩියෝ එක අද කරන්න හේතුනේ දිල්ෂාන් වීරසේකර කියන මහත්තයා. දිල්ෂාන් වීරසේකර මහත්තයෝ මෙහෙමයි මේ එන්තරවාසියක් එව්වට කමක් නැහැ. අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඒක ඔයාගේ ආසාවනේ. හැබැයි මේ සීතාසි කොපියවන එක එච්චර සදාචාර විරෝධී නෑ නේද මහත්තයෝ? මොකද සීතාසි කියන්නේ සාමාන්‍යයෙන් මේ රටේ තියෙන උසාවිය කියන්නේ උඩම තැන තියෙන දෙයක්. ඉතින් ඒ වගේ උසාවි ලියකිවිල්ලක් මේ එහෙම එන්තරවාසියක් අස්සේ කොපියක් විදිහට එවන එක නිකන් සදාචාර විරෝධී නේද? නිකන් අපි නිකන් උසාවියක් කෑල්ලුවට ලක් කරා වගේ නේද මේ රටේ තියෙන නීතිය. ඉතින් ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්න එපා. මේ ඉතින් අපිට තව කියන්න ඕනේ ඔන්න ඔය වගේ අනපනත් වෙනස් කරනවා. එතකොට තව කියලා තියෙනවා මේ මොකද්ද මේ මිනිසුන්ගේ ඡන්දහිමි නාම ලේඛනය අරන් තිනවා. ඡන්දහිමි නාම ලේඛනය අරගෙන
ඔය වගේ ජරා වැඩ කරන්න එපා. ඊට අමතරව අස්වැසුම නවත්තනවා කියනවා. ඉතින් ඒ වගේ මිනිසුන්ව බය කරන්න එපා. විශේෂයෙන් මිනිසුන්ට මම මේ අවසාන වශයෙන් කියන්නේ මේගොල්ලෝ මොන සෙල්ලම දැම්මත් දාන්නේ ෆෝන් එකේ විතරයි. ගෙදරට එන්නේ කොහෙත්ම ඉන්නේ එන්නත් බෑ ආවොත් කෙලින්ම ඔයගොල්ලෝ ගෙයි ඇතුළට දාගන්න. ගෙයි ඇතුළ ගෙදර ඉන්න කාට හරි කියන්න 118 කෝල් කරන්න කියලා 119 කෝල් කළා අනවසරයෙන් නිවසට ඇතුල් වීම. කෙලින්ම අවුරුදු 5ක් හිරේ. හරිද? කෙලින්ම දාන්න. එතකොට මේ ওই වගේ දේවල් මේ හැමදේම මේගොල්ලෝ කරන්නේ ෆෝන් එකකින් විතරයි. මේ දාන හැම සෙල්ලමක්ම ෆෝන් එකකින් විතරයි. එළිපිට එන්නේ නැහැ. ඒකින්ද ඕගොල්ලෝ මේ මිනිස්සු කොච්චර කිව්වත් මේ අපි ඕගොල්ලන්ට නඩු දානවා අපි ඕගොල්ලන්ට මේ සමත මණ්ඩලෙන්න අර දේ කරනවා මේ දේ කරනවා ෆොටෝ ෂෙයා කරනවා ඕගොල්ලන්ගේ බලමු අස්වැසම නවත්තනවා බැංක් account block කරනවා ඉතින් මේ මොනවා කිව්වත් මේ හැමදේම කරන්නේ ෆෝන් එකකින් විතරයි බය වෙන්න එපා සුබ දවසක් මම දමිත් පෙරේරා රට සමග අපියකට සංවිධානය වෙනුවෙන් දමිත් පෙරේරා